පුතා තාත්තට රිප්ලයි කරනවා තාත්තේ මම බිසි. මම මේ ඔන්ලයින් ගේම් එකක් ගහන ගමන් දැන් මම මෙතනින් නැගිටලා ආවොත් එහෙම මම පරාද වෙනවා. අන්න ඒ වගේ තැනකට තමයි මේ තාක්ෂණයත් එක්ක සමාජය තල්ලු වෙලා තියෙන්නේ. පොතක් ලියන්න හිතක් තිබ්බම ඇති. මම මිස්ට අතක් වෙන්න. සෙලාන් බැංකුව. එක දරුවෙකුට තාත්තා බැට් එකක් අරන් දෙනවා. මේ බැට් එක අරන් දෙන්නේ රුපියල් 10 ගාණක් වියදම් කරලා. ඊට පස්සේ දැන් බැට් එක අරන් දුන්නාට පස්සේ මේ ළමයා කරදර කරනවා තාත්තේ අපි යන් ක්‍රිකට් ගහන්න කියලා. නමුත් තාත්තට දරුවත් එක්ක ක්‍රිකට් ගහන්න වෙලාවක් නැහැ. එයා කියනවා පුතා ඔයා ගිහින් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්නකෝ මම පස්සේ එන්නම් කියලා. ඊට පස්සේ දැන් තාත්තගේ මනසේ වැඩ කරන මෙන්ටැලිටි එක තමයි මම මෙච්චර දහස් ගාණක් වියදම් කළා මෙයාට බැට් එකක් අරන් දුන්නා. ඇයි දැන් මට සෙල්ලම් කරන්න කතා කරන්නේ? යාළුවොත් එක්ක ගිහින් සෙල්ලම් කරන්න පුළුවන් චන්දන මහත්තයා. ඒක තමයි තාත්තගේ මෙන්ටැලිටි එක. නමුත් අර පොඩි කොල්ලට ඕනේ තාත්තා බෝලේ දහනවා එයා ගහනවා. හරි? ඉතින් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. තාත්තගේ මෙන්ටැලිටි එක වෙනම තැනක තියෙන්නේ පුතාගේ මෙන්ටැලිටි එක වෙනම තැනක. ඔහොම ගිහිල්ලා එක්තරා අවස්ථාවක් එනවා දරුවා කාමරයට වෙලා ප්ලේස්ටේෂන් එකේ ප්ලේ කරනවා, වීඩියෝ ගේම්ස් ගහනවා, ඉන්ටර්නෙට් එක බලනවා, YouTube යනවා, Facebook යනවා. තාත්තා ඇවිල්ලා දොරට තට්ටු කරලා අහනවා පුතා මට ඔයත් එක්ක විනාඩියක් කතා කරන්න ඕනේ. පුතා තාත්තට රිප්ලයි කරනවා තාත්තේ මම බිසි. මම මේ ඔන්ලයින් ගේම් එකක් ගහන ගමන් දැන් මම මෙතනින් නැගිටලා ආවොත් එහෙම මම පරාද වෙනවා. අන්න ඒ වගේ තැනකට තමයි මේ තාක්ෂණයත් එක්ක සමාජය තල්ලු වෙලා තියෙන්නේ. ඒක හරිම ඛේදවාචකයක්. නමුත් සත්‍ය ඒකයි චන්දන මහත්තයා. මොකද මම මේක දකිනවා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක ඇසුරු කිරීම සහ සමාජයේ අනිත් ස්තරවල පුද්ගලයන් ඇසුරු කිරීම ඔස්සේ මම මේක දකිනවා. ඒක හන්ද මං හිතුවා ඇත්තට මේ පණිවිඩය සමාජයට දෙන්න ඕනේ. පවුල තමයි අංක 1. Give your time to your family then think about other things කියන එක තමයි මට කියන්න ඕන පළවෙනි පණිවිඩය. ජීවිතයට කෝටියක්